නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාව කෘෂිකාර්මික ශාස්ත්‍රයේ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන කාලවකවානුවක් තුළ මම හිතුවා මගේ වගා අත්දැකීම් අපේ ශාස්ත්‍රයේ ප්‍රවීණ ගොවි මහතුන් සහ කෘෂිකාර්මික උපදේශක මහත්මයාණන්ගේ දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට. විශේෂයෙන්ම අද වෙද්දී ශ්‍රී ලංකාවේ වාණිජමය හරිතාගාර වගාවන් තුළ බෙල් පෙපර්, මාළු මිරිස්, නයි මිරිස්, තක්කාලි සහ චලාදිරි පිඤ්ඤා වගාවන්ට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. මම දැනට වස් 8කට ආසන්න කාලවකවානුවක් තුළ මාළු මිරිස් සහ නයි මිරිස් වගාවන්හි නිරත වෙනවා. ඔයාලා දකින්නේ මේ හරිතාගාරයේ වර්ගඩි 750යි ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ප්‍රභේදයේ පැල 80ක් 14000 ග්‍රෝ බෑග් වල මම මේ හරිතාගාරය වගා කරලා තියෙනවා. මේ වගාවට දැන් දින 89 ආසන්න වශයෙන් මාස 3ක් වෙනවා. මේ වගාවේ දෙවන අස්සන මුරේ තමයි මට දැන් ලබා ගන්නට තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වගාවේ හොඳ ඒකාකාරී වර්ධනයක් සහ හොඳ ඒකාකාරී අස්වැන්නක් තියෙනවා. ඒකට බලපාන ප්‍රධානම හේතු සාධකය තමයි අපි නියමිත කාලවකවානුව තුළ නියමිත මාත්‍රාවන්ගෙන් මේ ශාක සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ අවශ්‍යතාවයේ මත කෘමිනාශක සහ දිලීරනාශක යොදමින් මේ වගාව හොඳට නඩත්තු කරලා තියෙනවා. දැන් හැමෝම අහන දෙයක් තමයි අපිට නයි මිරිස් වගාවකින් කොපමණ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්ද කියලා. අපි දැන් බලමු එක නයි මිරිස් ගහකින් අපිට එක අස්වැන්න මුරයකට කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක් කඩා ගන්න පුළුවන්ද කියලා. අපි දැන් අපේ තරාදිය නෝට් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපි මේ ගහෙන් ග්‍රෑම් 229ක් ආසන්න වශයෙන් ග්‍රෑම් 30ක් කඩා ගත්තා. ඒ වගේම මේ ගහේ තව බොහෝ කරල් ප්‍රමාණයක් ඉතිරිලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයේ කරල් අපිට තවත් සතියකින් ඊට තවත් කුඩා ප්‍රමාණයේ මේ කරල් තවත් සති දෙකකින් අපිට අපේ අස්වැන්න විදිහට නෙලා ගන්න පුළුවන්. ඒ අනුව සාමාන්‍යයක් විදිහට ගත්තාම අපිට එක ගහකින් ග්‍රෑම් 150 250 අතර ප්‍රමාණයක්
මුල් මාස 5 ඇතුළත ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාකවල වර්ධනයත් එක්ක අපිට එක් අස්වැන්න මුරයකට ග්‍රෑම් 300 400 දක්වා වුණත් අපේ අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඒ විදිහට බැලුවහම අපි පළවෙනි අස්වැන්න මුරය ලබාගෙන සෑම දින 7ක් 10ක් අතර දින පරතරයකින් මේ වගාවේ අවසානය දක්වා අඛණ්ඩ අස්වැන්නක් ලබා ගැනීමට අපිට හැකියාව පවතිනවා. ඔයාලට පේනවා ඇති මම මේ හැම නයිමිරිස් ගහකටම ආධාරක නූලක් සම්බන්ධ කරලා තියෙනවා. මේ නූලෙන් තමයි මේ ගහ ඍජුව වර්ධනය කර ගැනීමට අවශ්‍ය ආධාරකය සපයන්නේ. විශේෂයෙන්ම අපි පළවෙනි සති 3ත් 5ත් අතර කාලවකවානුවක් තුළ මේ ආධාරක සැපීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් මේ ගස් කඩා වැටීමට ලක් වෙනවා. මම ඔයාලට එක උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේ ගහට මට නියමිත කාලවකවානුව තුළ ආධාරක නූල් සම්බන්ධ කරන්න බැරි වුණා. ඒක නිසා මෙන්න මෙයා කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. නමුත් මේ අපිට අස්වැන්නෙන් කිසිම අඩුවක් වෙලා නැහැ. නමුත් වගාවේ නඩත්තු කටයුතු පවත්වාගෙන යාමේදී අපිට බොහෝ අපහසුතාවයන්ට ලක් වීමට සිදු වෙනවා. අපි දැන් බලමු අපේ අනිත් නයිමිරිස් වගාවේ තත්ත්වය කොහොමද කියලා. ඔයාලා මේ දකින්නේ මගේ තවත් නයිමිරිස් වගාවක්. මේ හරිතාගාරය වර්ගඩි 800යි. මේ හරිතාගාරයේ මම ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ප්‍රභේදයේ පැල 90ක් 14 16 ග්‍රෝ බෑග් වල වගා කරලා තියෙනවා. මේ වගාවට දැන් මාස 5යි දින 6ක් වෙනවා. දැනට මේ වගාවෙන් මම අස්වැන්න මුර 6ක් ලබාගෙන තියෙනවා. 7 වෙනි අස්වැන්න මුරය තමයි මට ලබා ගන්නට තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාලා කලින් බලපු මාස 3 වගාවෙයි මේ මාස 5 වගාවේ අස්වැන්නේ කිසි වෙනසක් නැහැ කියලා ඔයාලට හොඳටම පේනවා ඇති. ඒකට බලපාන හේතුව තමයි නියමිත කාලවකවානුව තුළ මේ ශාක වලට අවශ්‍ය ශාක පෝෂක මම නියමිත මාත්‍රාවෙන් ලබා දීලා හොඳ නඩත්තුවකට ලක් කරන නිසා මේ වගාවේ අස්වැන්නේ කිසිම වෙනසක් නැහැ. ඔයාලට පේනවා ඇති අපි කලින් බලපු හරිතාගාරයට වඩා මේ හරිතාගාරයේ අපි සපයලා තියෙන ආධාරක වෙනස් ස්වරූපයක්. ඒකට හේතුව තමයි මේ නයිමිරිස් ගස් දැනටමත් මටත් වැඩි උසයි. මේ ගස්වල වර්ධනයත් එක්ක අස්වැන්නේ බරට මේ අතු කඩා වැටීමට ලක් වෙන නිසා මම මේ නූල් මගින් තිරස් ආධාරක යොදලා මේ අතු කඩා වැටීම වළක්වලා තියෙනවා. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි නයිමිරිස් වගා කරලා අපිට ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණය. මම බය නැතුව කියනවා ඔයාලා හරියට වගාවක් නඩත්තු කරගෙන ඉඳුවොත් හොඳ ලාභයකට ඔයාලට යන්නට පුළුවන්. මේ වගාවේ 4 වෙනි අස්වැන්න මුරය ලබා ගද්දී මට පුළුවන් වුණා මේ වගාවට කියපු සියලු නඩත්තු වියදම් උපයා ගන්නට. ඒ වගේම මේ වගාවට තාම මාස 5යි. තව අවුරුද්දකට අධික කාලයක් මේ වගාවෙන් මට අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලා බය නැතුව වගාවට යමු වෙන්න. මම කැමතියි මගේ වගා දැන්ම ඔයාලට නොමිලේම ලබා දෙන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. වගාව සම්බන්ධයෙන් මොකක් හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් link එකෙන් WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම අද වීඩියෝ එක තුලින් මම ඔයාලට අරන් ආවේ මගේ නයිමිරිස් වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහසක් විතරයි. ඊළඟ වීඩියෝ තුලින් මම නයිමිරිස් සඳහා අවශ්‍ය පස්මාද සකසා ගැනීමේ සිට අස්වැන්න නෙළියම දක්වා සියලුම වැදගත් කාරණා ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ටීනැග්‍රෝ YouTube නාලිකාවත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලගේ ආදරයෙන් ඉල්ලමින් අද මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.